මේ බලන්න අපේ හාමුදුරුවෝ ජනතාවට වෙච්ච විපත බලන්න ඇවිල්ලා රත්නපුරේ ඔරලෝසු කණුව ළඟ සක්මන් කරමින් මෙම ජල කඳ දිහා බලාගෙන ඉන්නවා. මේ බලන්න වාහන ගමන් කරන හැටි ජලය මතින්. එන්න මේ මහා ජල කඳ තවත් වැඩි වෙන විදියක් තමයි අපිට පේන්නේ. මේ බලන්න ජලය මතින් වාහන ගමන් කරන ආකාරය. මේ ඉදිරියෙන් පෙනෙන්නේ ප්‍රධාන තැපැල් කාර්යාලය රත්නපුර. මම මේ වෙලාවේ සිටින්නේ මේ මොහොතේ සිටින්නේ රත්නපුර නගරයේ ඔරලෝසු කණුව ළඟ තමයි මම මේ වෙලාවේ සිටින්නේ. මාවතී ජෝතිසිරි ආවේ රත්නපුරයට ආවේ ජෝති ප්‍රසංගය පවත්වන්න. නමුත් ස්වාභාවික මේ මහා ජල කඳ ආපදාව නිසා මිනිසුන් අභියසට පැමිණි මේ විපත රූපගත කරමින් මේ මොහොතේ කාලය ගෙවනවා. මේ බලන්න වාහන ජල කඳ මැදින් වාහනේ භාගයක් වතුරෙන් වැහිලා. නමුත් ඔවුන් ජීවන ගමන ගෙවාගෙන යන්නට මේ වෙහෙසෙන විදිය බලන්න. මේ බලන්න අර වයිකින් බස් එක ගමන් කරන ආකාරය රත්නපුරේ බෝගහ යටින් මහා ගම් වතුර ගලලා ඒ ගම් වතුර මැදින් තමන්ගේ රථය ඉදිරියටම ධාවනය කරනවා. මේ බලන්න මේ පොලිස් නිලධාරියා අවු වැහි නොතකා මේ වරුසාවේ තෙමිල හොඳටම. නමුත් තමන්ගේ ඩියුටිය තමන්ගේ රාජකාරිය නොපිරිහෙලා ඉෂ්ට කරනවා. පුරා දින 3ක් තිස්සේම රත්නපුර ප්‍රදේශයට මහ වැස්ස ඇදහැලෙනවා. ඉතින් තවමත් මේ වර්ෂාපතනය අඩුවක් පේන්න නැහැ. හරිම අපූර්වම දර්ශන පෙළක්. බලන්න මේ වාහන මේ ගම් වතුර තුලින් ගමන් කරන හැටි. අඩි 3-4ක් වතුර තියෙනවා. වාහනේ භාගයක් වතුරෙන් යට වෙලා. නමුත් එම වාහන එහාට මෙහාට තමන්ගේ ජීවන ගමන යන්නට ධාවනය කරනවා. මේ බලන්න රථයක් එන ආකාරය. මේ බලන්න වාහනේ භාගයක්ම යට වෙලා වතුරට. නමුත් වාහනේ ඉදිරියටම ගමන් කරනවා. මේ බලන්න තවත් රථය. අර කාර් රථය සම්පූර්ණ භාගයක්ම යට වෙලා වතුරට. නමුත් එය ඉදිරිය බලා ධාවනය කරනවා. ජනතාව බඩමළු උස්සගෙන එහෙට මෙහෙට තමන්ගේ ජීවිත ගමන තමයි මේ යන්නේ. බලන්න
මේ ඉදිරියට එන ඩොල්ෆින් වෑන් රථය හරියටම භාගයක් යට වෙලා වතුරේ. මේ බලන්න එන වාහන භාගයක් යට වෙලා. නමුත් මිනිසුන්ගේ ජීවන වෘත්තිය තුල තිබෙන රාජකාරී ඉටු කර ගැනීමට තමයි මේ තරම් වෙහසක් දරමින් මේ ආදරණීය ජනතාව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අර බලන්න අහපාට කාර් එක ස්ටාර්ට් එක නතර වෙලා තල්ලු කරගෙන ගම් වතුර එනවා. තල්ලු කරගෙන එනවා. 12 අහපාට කාර් රථය තමයි අර තල්ලු කරගෙන ගම් වතුරෙන් එන්නේ. මේ බලන්න වයසක අංකල් තෙමීගෙන බඩු මල්ලක් ඉනට තුළු කරගෙන තව මල්ලක් කරේ එල්ලගෙන මේ වයසක මිනිස්සයා මේ ජල කඳ මැදින් මේ ගොඩ හට ගමන් කරනවා. මේ බලන්න ජීවිතය ගෙවා ගන්නට වෙහෙස වෙන ආකාරය. අර ඩිපෙන්ඩර් රථය එක පැත්තකින් යනවා. තවත් කාර් එකක් තව පැත්තකින් එනවා. අර බලන්න. මේ බලන්න. වාහනේ වහලා ගන්නට වතුර. නමුත් ඒ ගමන් කරනවා. එක්දාස් 914 සහ 1918 කියන වර්ෂයේ නිර්මාණය කරනද මෙම රත්නපුරේ ඔරලෝසු කණුව තමයි මේ මා ඉදිරියේ දිස් වෙන්නේ. මහජන පුස්තකාලය රත්නපුර ඔරලෝසු කණුව අභියස පිටලා තිනවා. මිනි කිරණ ව්‍යාපාරික සහ විද්වත් සංගමය පිටලා තියෙනවා. මේ බලන්න රත්නපුරේ ටවුන් එක ගම් වතුරින් වැසීගෙන යනවා. අහස තවත් කඩු වෙලා තවත් වරුසාපතනය මහ පොළොවට පහත් වෙනවා. මේ ජල කඳ බලන්න. අරුම පුදුම සබා දහම තුලින් සිදුවෙන විවිධ වෙනස්කම් තුල ජීවත් වෙන්න තමයි අපිට සිදු වෙලා තියෙන්නේ. දැනට දින 3කට පෙර තමයි සිරි ජෝතිසිරි මෙම රත්නපුරේ නගරයට ළඟා වුණේ. නමුත් සංගීත ප්‍රසංග පවත්වන්න හැකියාවක් ලැබුණේ නැහැ. ආදරණීය අපේ රත්නපුර ජනතාවට මේ සිදුණු කරදර බාධා නිසා අත වශයෙන්ම හිතට දුකක් තමයි දැනෙන්නේ. මේ බලන්න ජලයෙන් යට වුණ රත්නපුර ඔරලෝසු කණුව වටේට දිස් වෙන ආකාරය. මේ වාහනය වල භාගයක් වැහිලා වතුරෙන්. නමුත් එගොඩට මෙගොඩට මෙම වාහන ගමන් කරනවා. මේ බලන්න තවත් ජල මට්ටම අඩුවීමක් නෙවෙයි වැඩිවීමක් තමයි දැනට පෙන්눔 කරන්නේ. බලන්න මහ මුහුද ගලාගෙන ගොඩට එන ආකාරයට එම ජල කඳ ඉදිරියට එනවා.
මේ බලන්න ඉදිරියට ගලාගෙන එන ජල කඳ කොහොමද කියලා. වාහනේ ටයර් ටික සේරම වැහිලා වතුරට. ඒ ගොඩ හින්දලා මේ ගොඩ හට ගමන් කරනවා මෙම රථය. අන්න බලන්න අපූර්ව දර්ශනයක්. මෝටර් සයිකලයේ බඩු ගොන්නක් පුරවගෙන බැඳගෙන පිටිපස්සේ ඒ ගොඩට යන්නට ඔහු තල්ලු කරගෙන යනවා තමන්ගේ ජීවිත ගමනේ වැඩ ටික ඉෂ්ට කරන්න. මේ බලන්න ජනතාව, රත්නපුර ජනතාව බොහෝ ආපදාවට ලක් වෙලා තියෙනවා. මේ බලන්න එන්නම ජලය වැඩි වෙන ආකාරයක් තමයි තවමත් අපට පේන්නට තියෙන්නේ. මේ බලන්න මෝටර් සයිකල් පැදගෙන එන ආකාරය. මේ බලන්න මෝටර් සයිකල් පැදගෙන එන ආකාරය. සම්පූර්ණම ජලය තුලින් තමයි මේ ගමන් කරන්නේ. එන්න ජල කඳ බොහෝ වේගයෙන් වැඩි වෙනවා. මේ ඉන්නේ අපේ මුදලාලි මහත්තයා. ඉතින් ගම් වතුර බලන්න ඇවිල්ලා. කොහෙද යන්නේ? ආවා මේ ගම් වතුර ටිකක් බලලා වීඩියෝ කරන් යන්න. ඉතින් කොහොමද තින්දු කියන්න ආවේ? ඔක තමයි මම. දැන් දවස් තුනක්ම මේ ඔව් මේ වයින්ෝනේ දිගටම බෑ මේ දවස් ටික දවසක් යනකම් බෑ මේ මොනවද කියලා. දැන් දෙන්නේ මීට වාහනේ දාවේ. ඔව්. අයි ගල්වාඩි පන්සලේ. ආන්දරත් එක්ක ඇවිල්ලා මේ ඉතින් මං රත්නපුරයට ජෝතිරියාවම තින්දු කියන්න කවදාත් උදව් කරන අපේ ආදරණීය උදලාලි මහත්තයා තමයි. ඉතින් දැක්කාම අදවත දැක්කා වගේ තමයි ඉතින් ආපදාවට ලක් වෙලා ඉන්නේ. ඉතින් මොනව කරන්නද? දැක්කාම තන්ත්‍රසයක මගේ වීඩියෝ එකට අපේ මුදලාලි මහත්තයා රූපගත කරගත්තේ හොඳට මූණත් එක්කම. channel එක හදුවනේ ඉතින්. හරි. ඔව්. ඒක ඉතින් දැන් මේ වගේ දේවල් දාන්න පුළුවන්. ඔව්. ඒකක් අතුව. ඔව් හරි. බලන්න අපේ ස්වාමීන් වහන්සේලා මිනිසුන්ට උණු අතරතැබ්බේ බලන්නට මේ පැරණි සිටිනවා. අපේ පොලිසියේ OIC මහත්තයා සහ නිලධාරී මහතුරු වැස්ස වලාවක දෙවියන් කොපමණ සෝබා දහම තුලින් අපට කරදරකාරී හිංසා වන විදියට සිදු වුණත් අපි පැමිණෙහි අපේ ආදරණීය ස්වාමීන් වහන්සේලා